අපි ඔබට මේ වීඩියෝ තුලින් ඉදිරිපත් කරන්නේ ද්‍රව්‍ය බල ඇඳීම. එහෙම නැත්නම් ද්‍රව්‍ය සම්පීඩනයකට ලකුණු පිරිනමන්නේ කොහොමද කියලා විශේෂයෙන්ම 10 11 ශ්‍රේණි සඳහා. 6 සිට 11 ශ්‍රේණි සඳහා මේ නිර්ණායක ඔස්සේ ඔබට අගයන්න පුළුවන්. එතෙන්දී ලකුණු 30 නැතුව ඊට වෙනස් උගන්නකින් සමහර විට අගයන්නත් ඔබට සිද්ධ වේවි. හොඳයි, අපි විශේෂයෙන් බලමු 10 11 ශ්‍රේණි සඳහා මේ අගයීම සිදු කරන්නේ කොහොමද කියලා. වඩා සාර්ථක විදිහට ප්‍රායෝගික ඇඳීම් සඳහා අපි ලකුණු පිරිනමන්නේ කොහොමද? මේ මඟ පෙන්වීම ඔබට වඩාත් වැදගත් වේවි. මේ වගේ නිර්මාණයක් අපි අගයන්නේ කොහොමද? මෙන්න නිර්ණායක. මේ නිර්ණායක ඔස්සේ තමයි අපි ලකුණු දෙන්නේ. පළවෙනි එක රේඛා අධ්‍යයනය කියන්නේ කටු සටහන. දෙවෙනි එක ද්‍රව්‍ය සමූහයේ තලය මත අර්ථවත්ව සංරචනය කිරීමේ හැකියාව. මේ හැම එකකටම දෙන්නේ ලකුණු 5 ගන්න. මොකද කටු සටහන කියන එකත් එකතු වෙන නිසා නිර්ණායක 6ක් ද්‍රව්‍ය බල ඇඳීම සඳහා අපිට අගයන්න වෙනවා. නිර්ණායක 6ක් ඔස්සේ. ඒක නිසා ලකුණු 5 ගන්න තමයි මෙහිදී ප්‍රදානය වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක තමයි ද්‍රව්‍යයන්ගේ පරිමාණය හා ස්වභාවය ප්‍රකාශ කිරීමේ හැකියාව. උස පළල මහත ස්වභාවය අනුව සහ ඒ අදාළ ද්‍රව්‍ය ස්වභාවය. අපෝ ගෙඩියක් නම් ඒ විදිහට අන්න ඒ වගේ. හතරවෙනි එක තමයි සිද්ධාන්ත භාවිතය පිළිබඳව අවබෝධය. විශේෂයෙන්ම පර්යාලෝකනය, ත්‍රිමාන ලක්ෂණ, ඇස් මට්ටම, අවකාශ භාවිතය වගේ දේවල්. පස්වෙනි එක තමයි වර්ණ භාවිතය හා ගති ලක්ෂණ දැක්වීම. වර්ණ අපි කොහොමද භාවිතා කරලා තියෙන්නේ, ටෙක්ස්චර්ස් මොනවද භාවිතා කරලා තියෙන්නේ, මතු කරලා තියෙන්නේ කොහොමද කියන දේවල්. හයවෙනි එක තමයි චිත්‍රයේ පසුතලය ඇතුළු සමස්ත නිමාව. එතෙන්දිත් වර්ණ වගේම මෙතෙන්දිත් චිත්‍රයේ පසුතලය අපි සුවිශේෂ කොට යොදාන් තියෙන හැටි, ඉදිරිපස ද්‍රව්‍ය ටික මතු කරලා තියෙන හැටි, සමස්ත නිමාව කොහොමද කියන දේත් අපි මෙහිදී ඇගීමට ලක් කරනවා. මේ හැම එකකම ලකුණු 5 ගානේ ලකුණු 30ක් අපි ප්‍රදානය කරනවා. ඉතින් මේක බොහොම කෙටි කරලා අපි හිතනවා නම් මෙන්න මේ විදිහට අපිට කියන්න පුළුවන්. රේඛා අධ්‍යයනය එහෙම නැත්නම් කටු සටහන ලකුණු 5යි. අර්ථවත් සංරචනය එහෙම නැත්නම් තලයට ගැලපීම ලකුණු 5ක්. පරිමාණය හා ස්වභාවයට ලකුණු 5ක්. සිද්ධාන්ත භාවිතයට ලකුණු 5ක්. වර්ණ භාවිතය හා ගති ලක්ෂණ වලට ලකුණු 5ක්. විශේෂයෙන් වර්ණ භාවිතය ගැන. පසුතලයේ සහ සමස්ත නිමාව ගැන ලකුණු 5ක් විදියට අපිට ලකුණු 30 මෙහිදී මෙන්න මේ ඔස්සේ ප්‍රදානය කරන්න පුළුවන්. මේ වගේ කෙටියෙන් අපි මතකයේ තියාගත්තාම ලකුණු ප්‍රදානය කිරීමේදී එක පහසුවක් වෙනවා. අපි බලමු මේ නිර්මාණය. ඔබට පේන කටු සටහන සහ වර්ණ චිත්‍රය ද්‍රව්‍ය බල ඇඳීමෙන් අපි කොහොමද මේකට ලකුණු දෙන්නේ? නිර්ණායක අනුව අපි බලමු ලකුණු පිරිනමන්නේ කොහොමද කියලා. ඔන්න පළවෙනි නිර්ණායකය. ඒ කියන්නේ කටු සටහන එහෙම නැත්නම් රේඛා අධ්‍යයනය. මෙහිදී අපිට එක ලකුණක් වගේ තමයි පිරිනමන්න පුළුවන්. ලොකු කුසලතාවයක් දක්වලා නැහැ. ඊට පස්සේ තලයට ගැලපීම. එතනදිත් එක ලකුණක් වගේ තමයි ලොකු කුසලතාවයක් දක්වලා නැහැ වර්ණ චිත්‍රයේ. පරිමාණ සහ ස්වභාවයන් ගැන ළමයා එහෙම ලොකු අවබෝධයක් මෙහිදී පෙන්වුම් කරලා නැහැ. සිද්ධාන්ත ඒත් නෑ නේද? පර්යාලෝකන ගුණය ඔය කියන දේවල් ටික, ත්‍රිමාන ලක්ෂණ ගැන, ඒ වගේ දේවල් ගැන ළමයා ඒ මට්ටමට ඇවිත් නැහැ. වර්ණ සහ ගති ලක්ෂණ කොහොමද කියන එක. එතෙන්දිත් බොහොම දුර්වලතාවයක් තමයි දක්වන්නේ. පසුබිම සහ සමස්ත නිමාව ගැන ඒත් අඩු ප්‍රවණතාවයක් දක්වන්නේ. එකතු අපිට ලකුණු 30න් 6ක් හෝ 7ක් ප්‍රදානය කරන්න පුළුවන්. මේ නිර්මාණයේ තියෙන්නේ ඔය කියන මට්ටමේ. අපි බලමු මේ නිර්මාණය කොහොමද කියලා. අපිට ලකුණු 2ක් ප්‍රදානය කරන්න පුළුවන් කටු සටහනට. මේකේ තියෙන දේම් වගේ තමයි ඇඳලා තියෙන්නේ. සුවිශේෂ වූ කොටස් අධ්‍යයනය කිරීමක් සිදු වෙලා නැහැ. තරයට ගැලපීම. ඒත් ලකුණු 2ක් වගේ දෙන්න පුළුවන්. මේකේ ලෑල්ල අඩුයි. ඊට පස්සේ තව ටිකක් මේක තව චුට්ටක් ලොකුවට ගන්න පුළුවන්. පරිමාණය හා ස්වභාවයන් ගැන ඒත් අපිට එකක් හෝ දෙකක් ලකුණු ප්‍රදානය කළ හැකියි. සිද්ධාන්ත භාවිතය ගැන ලොකු කුසලතාවයක් දක්වලා නැහැ. පර්යාලෝකනය ගැන අර හිමේ මෙලෝ හසරක දැනුමක් නැති බාටක් තමයි පේන්න තියෙන්නේ. වර්ණ සහ ගති ලක්ෂණ මේක ලොකු කුසලතාවයක් දක්වලා නැහැ. පසුබිම සහ සමස්ත නිමාවටත් ලකුණු එකක් හෝ දෙකක් තමයි දෙන්න. පසුතලයක් මේක දක්වලම නැහැ. ඒතර අපිට තියෙන ලකුණු 9ක්. ලකුණු 9ක් සහ 11ක් අතරේ වගේ නේ, ලකුණු 9ක් 10ක් වගේ අපිට මේකට ප්‍රදානය කරන්න පුළුවන්. බලන්න මේ නිර්මාණය. කටු සටහනට ලකුණු 2ක් වගේ අපිට දෙන්න පුළුවන්. මොනවා හරි ටිකක් වැඩ ටිකක් කරලා තියෙනවා. ඒතකොට ලකුණු 2ක් හෝ 3කට යන්න පුළුවන්. ලකුණු 2ක් වගේ අපිට දෙන්න පුළුවන්. තලයට ගැලපීම. එක ලකුණක් දෙන්න මොකද ලොකු කුසලතාවයක් දක්වලා නැහැ. කැපිලා කරලා ගිහින් තියෙනවා. පරිමාණ සහ ස්වභාවයන් ගැනත් ළමයට අවබෝධයක් නැහැ. සිද්ධාන්ත ගැන
මිඩෝ අවබෝධයක් නැති පාටයි තියෙන්නේ. යම් තරමක ලකුණක් තමයි අපිට දෙන්න පුළුවන්. වර්ණ ගැලපීම ඒත් ලකුණු දෙකක් වගේ අපිට දෙන්න පුළුවන්. පසුබිම සහ සමස්ත නිමාවට ඒත් ලකුණු දෙකක් වගේ ලකුණු 11ක් අතරේ වගේ මේ චිත්‍රය තියන්න පුළුවන්. ඔබ බලන්න මේ දිහා ලකුණු දෙකක් දෙන්න පුළුවන් කටු සටහනට. ලකුණු දෙකක් වගේ දෙන්න පුළුවන් තරයට ගැලපීම කියන දෙයට. ලෑල්ල එහෙම මොකක්වත් නැහැ. ඒක දක්වලත් නැහැ. ඊට පස්සේ තවත් පරිමාණය සහ ස්වභාවයට ලකුණු දෙකක් වගේ දෙන්න පුළුවන්. ඒ කලයේ කට එහෙම දිහා බැලුවාම ඒක හොඳටම පේනවා. සිද්ධාන්ත භාවිතයට තවත් ලකුණු දෙකක් වගේ තමයි දෙන්න පුළුවන්. වර්ණ සහ ගති ලක්ෂණ වලට ලකුණු දෙකක් වගේ දෙන්න පුළුවන්. සමස්තය ආරම්භ බලවම ලකුණු දෙකක් හෝ තුනක් අපිට ප්‍රදානය කරන්න පුළුවන්. ලකුණු 13ක් හෝ 14ක් තියෙනවා. අපි බලමු මේක. කටුසටහන් ලකුණු දෙකක් හෝ තුනක් යම් කුසලතාවයන් දක්වලා තියෙනවා. අර සියුම් හැඩතල මේ තුන මතු කරලා තියෙනවා. පොඩි ෂේඩින් එකක් දාලා තියෙන. ඒ වගේ නිසා අපිට ලකුණු තුනක් විතර ප්‍රදානය කරන්න පුළුවන්. තරයට ගැලපීමටත් ලකුණු දෙකක් හෝ තුනක් යොදන්න පුළුවන්. ලෑල්ල කැපිලා ගිහින් තියෙනවා. පරිමාණය සහ ස්වභාවයට ඒත් ලකුණු තුනක් වගේ දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි සිද්ධාන්ත භාවිතයට ලකුණු දෙකක් වගේ තමයි දෙන්න පුළුවන්. සිද්ධාන්ත මේකෙන් දක්වන්නේ නැහැ. විශේෂයෙන්ම ලෑල්ල තුලින් පෙට්ටිය තුලින් පර්යාලෝකන ගුණය කියන දේ වගේ දේවල් ත්‍රිමාන ලක්ෂණ කියන දේ යම් තරමකට මතුවෙනවා. ඒක නිසා අපිට ලකුණු දෙකක් විතර දෙන්න පුළුවන්. අපිට එහෙම ගණනය කරන්න පුළුවන්. වර්ණ සහ ගති ලක්ෂණ වලට ලකුණු තුනක් විතර දෙන්න පුළුවන්. ඒ වර්ණ තුලින් ත්‍රිමාන බව සහ ගති ලක්ෂණ සමහර දේවල් මතු කරලා තියෙනවා. පසුබිම සහ සමස්ත නිමාවට තව ලකුණු තුනක් විතර දෙන්න පුළුවන්. එකතු වල 30න් 16ක් 16ක් 18ක් අතර අපිට තියන්න පුළුවන්. අපි බලමු මේ කටුසටහනට ලකුණු තුනක් විතර අපිට ප්‍රදානය කරන්න පුළුවන්. මොකද සියුම් දේවල් වගේ දේවල් කලින් නිර්මාණය වගේම කරලා තියෙනවා. තලයට ගැලපීම ලකුණු තුනක් වගේ අපිට දෙන්න පුළුවන්. තලයට ගැලපීම කියන දෙයට. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් පරිමාණය සහ ස්වභාවයට තව ලකුණු තුනක්. සිද්ධාන්ත භාවිතයට මේකෙදි පර්යාලෝකන ලක්ෂණ කියන දේවල් වගේ දේවල් ඇත්තේ නැහැ. ඒකේ ලෑල්ලේ පොඩ්ඩක් පේන තියෙනවා. පෙට්ටියේ දේ නැති වෙලා තියෙනවා. ඒ කියන්නේ ළමයා පර්යාලෝකන ගුණය කියන එක ගැන මන අවබෝධයක් නැත කියන දේ තමයි කියන්න තියෙන්නේ. වර්ණ සහ ගති ලක්ෂණ සඳහා මුට්ටිය ඇඳලා තියෙන හැටි ඊට වඩා හැඩෙන්න ඕන මුට්ටියේ. ඒ වගේ දේවල් තියෙනවා. ඒක නිසා ඒකට අපිට ලකුණු 3ක් වගේ දෙන්න පුළුවන්. සමස්තයට පසුබිම සහ සමස්තයටත් ලකුණු 4ක් වගේ දෙන්න පුළුවන්. ඒ සියල්ලමත් එක්ක 30 ලකුණු 19ක් වගේ අපිට මේකට ප්‍රදානය කරන්න පුළුවන්. ඔබ බලන්න මේ නිර්මාණය ලකුණු 3ක් දෙන්න පුළුවන් කටුසටහනට. තලයට ගැලපීමට ලකුණු 3ක් වගේ දෙන්න පුළුවන්. පරිමාණය සහ ස්වභාවයන් ගැන අවබෝධයට තව ලකුණු 4ක් විතර දෙන්න පුළුවන්. සිද්ධාන්ත භාවිතයට තව ලකුණු 3ක් විතර දෙන්න පුළුවන්. වර්ණ සහ ගති ලක්ෂණ වලට තව ලකුණු 3ක් විතර දෙන්න පුළුවන්. සමස්තයට ලකුණු 4ක් වගේ දෙන්න පුළුවන්. පසුබිමත් එක්ක සමස්තයට ලකුණු 20ක මට්ටමක 20ක් 22ක් අතරේ 19ක් 21ක් අතරේ වගේ තියන්නත් පුළුවන්. මේ නිර්මාණය ගැන අපි බලමු. ඔබ බලන්න මේක වර්ග කරලා ළමයා යම් අවබෝධයකින් යුතුව කටුසටහන භාවිතා කරලා තියෙනවා. ලකුණු 4ක් හෝ 5ක් දෙන්න පුළුවන්. ලකුණු 4ක් දෙන්න පුළුවන් 5න්. මේ ලකුණු 5න් දෙන්නේ 6න් නෙමෙයි. ඊට පස්සේ අපිට පුළුවන් තරයට ගැලපීමට ලකුණු 3ක් දෙන්න. මොකද ලෑල්ල එහෙම ඇඳලා නැහැ. අපිට පුළුවනි පරිමාණය සහ ස්වභාවයන් ගැන අවබෝධයක් තව ලකුණු 3ක් දෙන්න. 5න් 3ක් නෙන්නේ. 50ට වැඩි. සිද්ධාන්ත ගැන ලකුණු තව 3ක් දෙන්න. වර්ණ සහ ගති ලක්ෂණ වලට තව ලකුණු 4ක් දෙන්න. මේක ගති ලක්ෂණ යම් මට්ටමකට මතු කරලා ඒ වර්ණ ගැන යම් අවබෝධයකින් යුතුව කටයුතු කරලා තියෙනවා කියන එක මෙහිදී දක්නට ලැබෙනවා. පසුබිම සහ සමස්තය තව ලකුණු 4ක් දෙන්න පුළුවන් එකතුව 30න් 21ක් විදිහට. ඔබ බලන්න මේ නිර්මාණය කටුසටහන ලකුණු 5න් 4ක් දෙන්න පුළුවන්. ඒක හොඳ මට්ටමක කරලා තියෙනවා. තරයට ගැලපීම ලකුණු 3ක් දෙන්න පුළුවන්. පරිමාණය සහ ස්වභාවයට ලකුණු 4ක් වගේ දෙන්න පුළුවන්. පර්යාලෝක නීති සඳහා පර්යාලෝකනය වගේ සිද්ධාන්ත භාවිතයට ලකුණු 4ක් වගේ දෙන්න පුළුවන්. වර්ණ සහ ගති ලක්ෂණ වලට ලකුණු 3ක් වගේ අපිට ප්‍රදානය කරන්න පුළුවන්. ඊට පස්සේ සමස්ත නිමාව පසුබිමත් එක්ක අපිට ලකුණු 4ක් වගේ ප්‍රදානය කරලා ලකුණු 30න් 22ක් හෝ 23ක මට්ටමක අපිට මේක තියන්න පුළුවන්. ඔබ බලන්න මේ දේ ලකුණු 3ක් අපිට දෙන්න පුළුවන් කටු සටහනට. මොකද ඒකේ හුඟක් අධ්‍යයනයන් කෙරිලා නැහැ. කලින් නිර්මාණ දෙකේ වගේ. ඔබට මේන් ලකුණු දීමේ ස්වභාවය ගැන අවබෝධයක් ගන්න පුළුවන්. තලයට ගැලපීම ලකුණු 4ක් දෙන්න 5න් 4ක්. තලයට මනසේ ගලපලා තියෙනවා. පරිමාණ සහ ස්වභාවයට ලකුණු 4ක් අපිට දෙන්න පුළුවන්.
සිද්ධාන්ත භාවිතයට ලකුණු 3ක් වගේ දෙන්න පුළුවන්. 3ක් හෝ 4ක්. වර්ණ සහ ගති ලක්ෂණ මතු කිරීමට දියසායම් මාධ්‍යයෙන් watercolor textures භාවිතා කරලා තියෙනවා. ලකුණු 5න් 4ක් අපිට දෙන්න පුළුවන්. පසුබිම සහ සමස්ත නිමාවට අපිට ලකුණු 5ක්ම දෙන්න පුළුවන්. එකතුව 30න් 23. ඔබ බලන්න මේ දිහා කටුසටහනට යම් මහන්සියක් දරලා තියෙනවා. ලකුණු 2ක් හෝ 3ක්. ලකුණු 3ක් මේකේ ප්‍රදානය කරලා තියෙනවා. තලයට ගැලපීමට ලකුණු 4ක්. ලකුණු 3ක් හෝ 4ක්. පරිමාණය සහ ස්වභාවයට ලකුණු 4ක් අපිට ප්‍රදානය කරන්න පුළුවන්. ඊට පස්සේ සිද්ධාන්ත භාවිතයට ලකුණු 4ක්. වර්ණ සහ ගති ලක්ෂණ වලට දියසායම් මාධ්‍ය භාවිතා කරලා තියෙනවා. යම් තරමක කුසලතාවයන් දක්වලා තියෙනවා. ලකුණු 4ක් දෙන්න පුළුවන්. පසුබිම සහ සමස්ත විමානට ලකුණු 5ක් එක්ක 30න් ලකුණු 24ක 25ක මට්ටමක මේක තියන්න පුළුවන්. බලන්න මේ නිර්මාණය දිහා. මේ කටු සටහන මනාසේ කරලා තියෙනවා. මේක ලකුණු 4ක් හෝ 5ක් දෙන්න පුළුවන්. ඒකේ ගති ලක්ෂණ එන විදිහට බොහොම සියුම් හැඩතල බොහොම පූර්ව අධ්‍යයනයක යෙදලා තියෙනවා. තලයට ගැලපීම ලකුණු 3ක් වගේ දෙන්න පුළුවන්. ලෑල්ල කැපිලා ගිල්ල නේද? පරිමාණය සහ ස්වභාවයට ලකුණු 4ක් දෙන්න පුළුවන්. සිද්ධාන්ත භාවිතයට ලකුණු 4ක් දෙන්න පුළුවන්. පර්යාලෝකනය ත්‍රිමාන ගති ලක්ෂණ වගේ දේවල් මේකේ පේන්න තියෙනවා. වර්ණ භාවිතය හා ගති ලක්ෂණ ඒකටත් අපිට ලකුණු 4ක් දෙන්න පුළුවන්. සමස්ත නිමාව පසුබිමත් එක්ක ලකුණු 5ම දෙන්න පුළුවන්. එකතුව 30න් 25ක් 25ක් 26ක් අතරේ වගේ. කටු සටහනට ලකුණු 3ක් වගේ. ලොකු කුසලතාවයක් දක්වලා නැහැ. තලයට ගැලපීමට ලකුණු 4ක් වගේ දෙන්න පුළුවන්. පරිමාණය සහ ස්වභාවයට ලකුණු 5ක් වගේ දෙන්න පුළුවන්. සිද්ධාන්ත භාවිතයට ලකුණු 4ක් වගේ දෙන්න පුළුවන්. වර්ණ ගති ලක්ෂණ වලට ලකුණු 5ක්ම දෙන්න පුළුවන්. ටිකක් හොඳ මට්ටමක තියෙනවා. සමස්ත නිමාව පසුබිමත් එක්ක ඒ මතු කිරීම හොඳ හැටි කරලා තියෙනවා. අපිට ලකුණු 5ම දෙන්න පුළුවන්. 30න් 26ක් 27ක් අතරේ දෙන්න පුළුවන්. ඔබන් මේ චිත්‍රයේදී මේ ද්‍රව්‍ය බර ඇඳීම දිහා කටු සටහනට ඒත් අඩු ලකුණු 3. තලයට ගැලපීමට ලකුණු 4ක් දෙන්න පුළුවන්. 5මත් තරම් නැහැ. ලකුණු 4ක්. පරිමාණය සහ ස්වභාවයට ලකුණු 5ක් දෙන්න පුළුවන්. සිද්ධාන්ත භාවිතයට ඉතා හොඳයි මේකේ. පර්යාලෝක ලක්ෂණ වගේ දේවල් හොඳින් දාලා තියෙනවා. ලකුණු 5ම දෙන්න පුළුවන්. වර්ණ සහ ගති ලක්ෂණ වලටත් ලකුණු 5ම දෙන්න පුළුවන්. මනාව විදිහට මතු කරලා තියෙනවා ඒක. පසුබිම සහ සමස්ත නිමාවටත් ලකුණු 5ක් එක්ක 30න් ලකුණු 27ක් අපිට මේකට ප්‍රදානය කරන්න පුළුවන්. කටු සටහනට අපිට ලකුණු 3ක් වගේ දෙන්න පුළුවන්. තලයට ගැලපීම ලකුණු 5ක්. පරිමාණය සහ ස්වභාවයට ලකුණු 5ක්. සිද්ධාන්ත භාවිතයට ලකුණු 5ක්. වර්ණ සහ ගති ලක්ෂණ ලකුණු 5ක්. සමස්ත නිමාව පසුබිමත් එක්ක මතු කිරීම සහ ඒ දේවල් වලට ලකුණු 5ක් එක්ක 30න් ලකුණු 28ක මට්ටමක 27ක් 29ක් අතර 28ක් වගේ මට්ටමක මේක තියන්න පුළුවන්. ඊට කයිනුත් අපි විග්‍රහ කළ චිත්‍ර ඒක ළඟ යන්නේ හුඟක් ඒවා. පොඩි වෙනස්කම් එක්ක හැම වෙන්න පුළුවන්. මොකද මේක සෞන්දර්ය විෂයක් නිසා. අපි නිකන් බලමු මෙන්න මේ විදිහට අපිට දුර්වලම චිත්‍රයේ සිට සාමාන්‍යයෙන් හොඳ චිත්‍රය දක්වා මෙන්න මේ විදිහට අපිට පෙළ ගස්වන්න පුළුවන්. පොඩි යහමහවීම් තියෙන්න පුළුවන්. මොකද මේක පුත්කරානුබද්ධ නිසා. එක ලකුණක දෙකක යහමහවීමක් සිද්ධ වෙන්න පුළුවන්. හොඳයි. අපි මේ අභ්‍යාස කරන්නේ යෙදෙන ඔබ්ජෙක්ට් 1 ඔබට පුළුවන් කොලයක් අරගෙන OB1 කියලා දාලා නිර්ණායක 6 යටට 1 2 3 4 5 6 කියලා දාලා මේ වීඩියෝවේ මේ කටු සටහනයි වර්ණ චිත්‍රයයි නවත්තලා මේකට ඕන කරන විදිහට ලකුණු දෙන්න පුළුවන්. පළවෙනි එක තමයි කටු සටහනට. දෙවෙනි එක තලයට ගැලපීම. තුන්වෙනි එක පරිමාණය සහ ස්වභාවය. හතරවෙනි එක සිද්ධාන්ත භාවිතයට. පස්වෙනි එක වර්ණ සහ ගති ලක්ෂණ වලට. හයවෙනි එක පසුබිම සහ සමස්ත නිමාවට කියන ওই විදිහට ලකුණු 30න් කීයද කියන එක ඔබට දෙන්න පුළුවන්. මේ වීඩියෝ එක නවත්තලා එහෙම බලලා දෙන්න පුළුවන්. අපි මේ නිර්මාණ ඉදිරිපත් කරන්නේ කලින් දැන් ඉදිරිපත් කළා වගේ ලකුණු අඩු එකේ ඉඳන් වැඩි කරන්නේ නෙමෙයි. අතරින් පතරට හොඳ ඉතාමත් උසස් මට්ටමේ මධ්‍යස්ථ මට්ටමේ දුර්වල මට්ටමේ වගේ ඒවා කවලමේ අපි ඔබට ඉදිරිපත් කරන්න. මොකද ඔබට ලකුණු දාන්න වෙන්නේ ඒ වගේ චිත්‍ර ලැබෙන විදිහට. ඒක නිසා ඔන්න කටු සටහනට කීයද? තලයට ගැලපීමට කීයද? ඔන්න ලකුණු දාන්න. පරිමාණය සහ ස්වභාවයට කීයද? සිද්ධාන්ත භාවිතයට කීයද?
වර්ණ සහ ගති ලක්ෂණ වලට කීයද? පසුබිම හා සමස්ත නිමාවට ඔයගොල්ලෝ ලකුණු කීයක් දෙනවද? එකතුව 30න් කීයක් දෙනවද? මෙන්න මේ විදිහට ඔබට මේ අත්දැකීම් ගන්න පුළුවන්. ඔබට පුරුදු පුහුණු වෙන්න පුළුවන් මේ අභ්‍යාසකරණය තුලින්. ඒතකොට ඔබට වඩාත් සාධාරණ ලකුණක් පිරිනමන්න හැකියාව ලැබෙනවා. මේ තුන්වෙනි අභ්‍යාසය. මොන නිර්ණායක පහ නේද? කටු සටහන, තලයට ගැලපීම, පරිමාණය සහ ස්වභාවය, සිද්ධාන්ත, වර්ණ සහ ගති ලක්ෂණ, පසුබිම සහ සමස්ත නිමාව කියන එක. 30න් කීයද කියන එක ඔබට ප්‍රදානය කරන්න පුළුවන්. ඔබ මේ හතරවෙනි අභ්‍යාසය කොහොමද ඔබ ලකුණු දෙන්නේ කියලා. 1 කටු සටහන, 2 තලයට ගැලපීම, 3 පරිමාණය සහ ස්වභාවය, 4 සිද්ධාන්ත, 5 වර්ණ සහ ගති ලක්ෂණ, 6 පසුබිම හා සමස්ත නිමාව. ඔන්න ඔය විදිහට ඔබට ලකුණු දෙන්න පුළුවන්. පළවෙනි එක කටු සටහන, දෙවෙනි එක තලයට ගැලපීම, තුන්වෙනි එක පරිමාණය සහ ස්වභාවය, හතරවෙනි එක සිද්ධාන්ත භාවිතය, පස්වෙනි එක වර්ණ සහ ගති ලක්ෂණ, හයවෙනි එක පසුබිම සහ සමස්ත නිමාව. එතකොට ඔබට පුළුවන් මේ ඇසුරෙන් ලකුණු දෙන්න. අපි බලමු මේ හයවෙනි එක කොහොමද දෙන්නේ කියලා. මෙන්න මේ විදිහට අපිට මේකට ලකුණු දෙන්න පුළුවන්. අපි බලමු මේ චිත්‍රයේ කටු සටහන, තලයට ගැලපීම, පරිමාණය සහ ස්වභාවය, සිද්ධාන්ත, වර්ණ සහ ගති ලක්ෂණ, පසුබිම සහ සමස්ත නිමාව. මේ දිහා බලන්න. ඔන්න නිර්ණායක ටික. ඔබට පුළුවන් 1 2 3 4 5 6 යටතේ 30න් කීයද කියන ලකුණ ප්‍රදානය කරන්න. ඔන්න 8 වෙනි අභ්‍යාස කරන්නේ. ඔබට මේ විදිහට ලකුණු ප්‍රදානය කරන්න පුළුවන්. ඔන්න 9 වෙනි අභ්‍යාස කරන්නේ. කටු සටහනත් එක්ක සෑම දෙයක්ම තියෙනවා. ඔබට 30න් කීයද කියන ලකුණ ප්‍රදානය කරන්න පුළුවන්. ඊළඟ අභ්‍යාසය. අපි මේක වේගයෙන් අරන් ගියාට අර වීඩියෝ එකේ විරාම ඉතුරු කරගන්න ඔබට මේක නවත්ත බලන්න පුළුවන්. නවත්තට ඉවරලා මේකේ ලකුණ ප්‍රදානය කරන්න පුළුවන්. නිර්ණායක 6 තියෙනවා. 30න් කීයද කියන එක ඔබට දෙන්න පුළුවන්. මේ තවත් නිර්මාණයක්. මේ තියෙන තවත් ළමයිගේ චිත්‍රයක්. ඔබට මේක අගය කරන්න පුළුවන්. මේ තියෙන තව නිර්මාණයක්. මේ කටු සටහන් නැතත් ඔබට තවදුරටත් අත්දැකීම් ලබා ගැනීමට මේ ඉදිරිපත් කරනවා. මේකටත් ලකුණු දීලා බලන්න. හොඳයි. ඔබත් හොඳම ගුරුවරයෙක් වෙන්න. ඉතා සාධාරණ විදිහට ලකුණු පිරිනමන්න. ඔබට මේ වීඩියෝ හුඟක් උපකාරී වේවි. ඉතින් චිත්‍ර සඳහා තවත් මේ වගේ වීඩියෝකින් ඔබට වඩාත් හොඳ දැනුමක් ලබා දෙන්න ඔබ හමු වන තුරු ඔබට ආයිබෝවන්.